Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද වීඩියෝ එක ටිකක් වෙනස් එකක්. මොකද මේක හැමෝටම අදාළ දෙයක් නෙමෙයි. අලුතින් අම්මා කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්ට තමයි මේක ඇත්තටම වැදගත් වෙන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ ලේබර් රූම් බෑග් එක කොහොමද හදාගත්තේ කියලා. මම ගොඩක් වීඩියෝස් බැලුවා. ඉතින් එකකට එකක් ගොඩක් වෙනස්. ඉතින් මට හිතුන විදිහට මට අත්‍යවශ්‍ය වෙයි කියලා හිතුන දේවල් තමයි මම මේකට ඇඩ් කරලා තියෙන්නේ. මුලින්ම මට ඕන දේවල් මේ වගේ ලස්සනට print කරගත්තා. ඉතින් මම කියන්නේ මේක ඇත්තටම දෙකොල්ලටම කියන්නේ මටයි ස්ටාෆ් එකේ කට්ටිය කවුරු හරි ආවොත් හරි ෆැමිලි එකේ කාට හරි හොයා ගන්න ඕනේ වුණොත් හරි මේක ඇත්තටම වැදගත් වෙනවා. මේ වගේ නම ඒකට අදාළ දේවල් මොනවද මේ බෑග් එකේ ඇතුලේ තියෙන්නේ කියලා print කරගන්න එක. ඉතින් මම කියන්නම් මම මේ ටික arrange කරාට මට මෙතනින් ඕනේ උනේ බබාට පොඩි ගවුමයි නැපි එකකුයි මේ wool kit එකයි panel එකයි පැකිනි කටුවයි විතර. ඉතින් අනිත් ටික මම එදා උදේ තියටකට යන කලින් වෙන බෑග් එකට අයින් කරලා ගියේ. මොකද අනවශ්‍ය දේවල් ඒක ඇතුළට අරන් යන්න දෙන්නේ නැහැ. මම මෙතන පැකිනි කටු දෙකක් අරන් තියනවා. මොකද එකක් ෆන්ක්ෂන් උන් නැති වුණොත් හරි කාට හරි ඕනි වුණොත් හරි කියලා තමයි මම දාගත්තේ. ඒ වුණාට ඒකිනුත් එකක් මම බෝඩ් එකේ තියලා ගියේ. මොකද එකක් තමයි ඇතුළට ගන්නෙ. මම ආයෙත් කියනවා මේක මට ඕනේ වෙයි කියලා හිතන දේවල් එකතු කරගෙන තමයි මම මේක හැදුවේ. සමහරට ඔයාට මීට වැඩි දේවල් ඕනෙ වෙන්න ඇති. ඉතින් ඒ විදිහට ඔයා බලලා ඒ දේවල් හදාගන්න. දැන් බබාට ඕනේ රෙදි ටික මම මේ විදිහට දාගත්තා. ඊට පස්සේ යන්නේ මට ඕනේ දේවල් මොනවද කියලා බලන්න. ඉතින් මං සීසර් ප්ලෑන් කරලා ගියපු නිසා මට ඕනේ වුණ දේවල් තමයි මේ තියෙන්නේ. මේකට තව සොක්ස් දෙකක් ඇඩ් වෙන්න ඕනේ. මට ඒක මේකේ වීඩියෝ කරන්න අමතක වුණා. ඉතින් ඔයා නෝමල් ඩෙලිවරි එකක් උනත් මේ ටික අනිවාර්යෙන් ලෑස්ති කරන්න ඕනේ. ඊට අමතරව ඔයාට ඕනේ වෙනවා පරණ චීත්ත, පත්තර ඕනේ වෙනවා, බෑග් එකක් ඕනේ වෙනවා. ඒ කියන්නේ ලොකු shopping bag එකක් හරි මොනවා හරි එකක් ඕනේ වෙනවා. මොකද එතනදි බ්ලීඩ් වෙනවා. ඒ එක්ස්ට්‍රා ඇඳුම් ටික ඒකට දාලා තමයි ඔයාලත් එක්ක ආය බෝඩ් එකට එවන්නේ. ඒ හින්දා ඒ ටිකත් ඔයාලා ලෑස්ති කරගන්න. මේ ටික බබා නාවද්දී ඕන වෙන දේවල්. මම මේකට පැනල් 3කුයි ටවල් 3කුයි දාගත්තා. ඒ වුණාට ටවල් නම් එච්චර ඕනේ වෙන්නේ නැහැ. මේකට තව පැනල් දාගත්තත් කමක් නැහැ.
මේකේ දාලා තියෙන්නේ එක්ස්ට්‍රා ගවුම් ටිකයි පැනල් ටිකයි පැනල් නෙවෙයි නැපි ටිකයි. ඉතින් මෙතන 18 20 22 22 නැපිස් දාලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 8ක් ඒ වගේ තමයි දාගත්තේ 8 වගේ මට මතක විදිහට. ඊට පස්සේ මේ නැපි කටුන දාගත්ත මෙලෝ වැඩක් උන්නේ ඒකින්න. දැන් යන්නේ මම බෝඩ් එකේදී අඳින්න ඕන කරන චීත ටිකයි බෙඩ් ජැකට් ටිකයි ලෑස්ති කරගන්න. ඉතින් මෙතන අලුත් ඒවා සෙට් 3කුයි පරණ චීත තව එක්ස්ට්‍රා 3ක් විතර ගත්තා. කොහොම හරි 6ක් 7ක් විතර මම චීත ගත්තා. මොකද බ්ලීඩ් වුණොත් මට ඇඳට එලන්න ඕනේ වෙන හින්දා. මම දාගත්තා ෆීඩින් බ්‍රාස් ඊට අමතරව පෑඩ් පැකට් එකක්. ඉතින් මට ආරේවම දිගටම පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ අපි මේ මොබිලයිස් වෙන්න පටන් ගත්තාම ඒක අමාරු හින්දා මම මේක ගත්තා. ඊට පස්සේ බෙඩ් ෂීට්ස් ගත්තා. මේකට ආය ඕනේ වෙනවා සුදු පාට ඒවා. මොකද මේක නිකන් උඩින් එලන්න වගේ ගත්තේ පොරවන්න බෙඩ් එකට එලන්න ගන්නේ සුදු පාට ඒවා. ඒකත් අනිවාර්යෙන් දාගන්න. මම මෙතන ඒක වීඩියෝ කරන්නේ නැහැ. අමතක වුණා මට ඒක දාගන්න. ඊට පස්සේ ටවල් එකක් මම මේ රබර් ෂීට් එක ගත්තා. මොකද බබාට වොෂ් දාද්දී වතුර හැමතැනම යන හින්දා මේක මට ඇත්තටම ඕමනා වුණා. ඊට පස්සේ මම මේ පිලෝ කේස් එහෙම net අනම්මනම් අරන් ගියා. ඒව ඇත්තටම වැඩක් නැහැ. මට මේව ඕනි උනේ නැහැ. මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්ත හින්දා මම මේක දාන්නේ. ඔයාලා මේ කියන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකක වගේ ඉන්නවා නම් ඔයාලට ඕනෙ වෙයිද දන්නේ නැහැ. ඇත්තටම මට නම් ඕනි උනේ නැහැ මේ ටික. මම ඕනි වුණොත් කියලා තමයි මේක අරන් ගියේ. මේ දැන් තියෙන්නේ මට වොෂ් දාන්න ඕන කියන බඩු ටික. මේ ටික අනිවාර්යෙන් වෙනම දාගන්න. ඒතකොට ඔයාලට ලේසි. මේ ඒ කියන්නේ ඔයා ඉන්නේ අමාරු වෙන්නේ. එතකොට ඔයාට වෙන බෑග් එකක දාගත්තාම ඒ බෑග් එක පිටින් ඔයාට වොෂ් රූම් එකට අරන් යන්න පුළුවන්. ඒ හින්දා ඒ ටික වෙනම තියාගන්න. බබා ඩර්ටි වුණාම ක්ලීන් කරගන්න මම කොටන් බෝල්ස් ගත්තා. ඒ උනට මේකෙන් 2-3ක් තමයි මට ඕනේ උනේ. ඔයාලට ඕන නම් වෙනම පොඩ්ඩක් ගෙනියන්නත් පුළුවන්. ඉතින් මං සෝප් එකක් දාගත්තා මට ඕනි වෙයි කියලා. ඉතින් ඒක බබාට ඕනි වුණොත් ඒකම යූස් කරනවා කියලා හිතාගෙන තමයි මම මේක දාගත්තේ. මම මෙතන කොටන් බඩ්ස් දාගෙන තියෙනවා. ඒක නම් ඕනි වෙන්නේ නැහැ. මම මේ වෙන වීඩියෝ එකකින් හරි මොකක් හරි එකකින් දාගත්තේ. ඒක ඇත්තටම වැඩක් නැහැ. ඊට පස්සේ තව ඔයාට ටිෂු ඕන නම් ඒ ටික දාගන්න. තව මේ තියෙන්නේ මම ගෙදරට ඇඳගෙන ඉන්න මගේ බබාගේ ඇඳුම් ටික වෙනම දාගත්තා. ඒතර ඒක ලේසියිනේ. ආයේ මගේ එක්ස්ට්‍රා ක්ලොත්ස් මේ විදිහට වෙනම දාගත්තා. මේක නැපි බෝල් කිට් ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් වැඩියෙන් දාගත්තා. අර ටික ඉවර වුණාම පාවිච්චිට ගන්න. මේ ෆයිල් එකේ තියෙන ડોක්ටර් විසිට් එකේදී මුලින්දම කරපු ડોකියුමන්ට්ස්. මේ ෆයිල් එකේදී අපිට ඕනේ වෙන්නේ ID කාඩ් වල උපැන්න සහතිකයේ විවාහ සහතිකය වල කොපි. ඉතින් ඒ ටිකත් මේ විදිහට හදා ගන්න ඕනේ. ඊට අමතරව ඔයා පාවිච්චි කරන විටමින් ටික අරන් යන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට තමයි මගේ බෑග් එකට ඕනේ දේවල් මම වෙනම හදාගත්තේ. මේ බෑග් එකේ තියෙන පරණ චීත සුදු බෙඩ් ෂීට් එකක් කියන්නේ කලර් බෙඩ් ෂීට් එකකුයි මම දාගත්තා. මේක මොකද මම තියටර් ගිහින් ආවට පස්සේ මගේ අපි ඉන්න යුනිට් එක වෙනස් වෙනවා. එතකොට ඒකේ ස්ටාෆ් එක කට්ටිය අපේ බෙඩ් එක හදලා තියෙනවා. ඒකට වෙනම බෑග් එකක් මෙහෙම හදලා තිබ්බහම ලේසි. එතකොට එයාලා ඒක අරන් ගිහිල්ලා අපි එන්න කලින් අපේ බෙඩ් එක හදලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මගේ බෑග් එක මම හදාගත්තේ. මම මෙතෙන්දී ගොඩක් මෙන්ෂන් කරා මට අත්‍යවශ්‍ය වුණ දේවලුයි නැති දේවලුයි. ඉතින් මම හිතනවා මේකත් ඔයාලට හෙල්ප් එකක් වෙයි ඔයාලගේ බෑග් එක හදාගන්න. ඉතින් එහෙනම් ඉස්සරහට තව වීඩියෝස් අරන් එන්නම් පුළුවන් විදිහට.
ඉතින් වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් හිටපු ඔයාලට ගොඩාක් thank you. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.